සුබ දවසක් යාළුවනේ. ඉතින් අපේ පළවෙනි වෙඩින් ඇනිවර්සරි එකට වෙනස්ම විදිහේ දෙයක් කරන්න හිතුවා. ඉතින් මේ අසරණ සත්තුන්ට කෑම වේලක් දීලා අපේ මතක පොත ලස්සන කරගත්තා. ඇත්තටම වෙඩින් ඇනිවර්සරි එකකදී ගොඩක් අය වෙනස් විදිහේ දේවල් කරලා උත්සව ගන්නවා. ඉතින් ඒ වගේ දේවල් කරන අතරේ අපි දෙන්න හිතුවා මේ අසරණ වෙච්ච සත්තුන්ට කෑම වේලක් දීලා අපි දෙන්නගේ ඒ සතුට විඳින්න. ඇත්තටම කිව්වොත් මේක අපි දෙන්නගෙම හිතවල තිබුණ ලොකු ආසාවක්. ඉතින් මේ දවස්වල සත්තු උනත් ගොඩක් අසරණ වෙලා ඉන්න වෙලාවක ඉතින් අපිට මේ වගේ කෑම වේලකින් හරි ඒ සත්තුන්ට උදව් කරන්න ලැබෙන එක මාරම සැනසීමක්. අපි මේ කෑම වේලට ගොඩක් ಜಾති එකතු කරගත්තේ නැහැ. මාළු ටිකක් වැඩිපුර එකතු කරගත්තා. ඇත්තටම අපි මේ කෑම වේල සත්තු වෙනුවෙන් හැදුවත් මිනිස්සු වෙච්ච අපි කෑම වේලක් අපිට කන්න හදනවා වගේම පිරිසිදුවට පිළිවෙලට තමයි මේ කෑම වේල හැදුවේ. ඉතින් ඒක අපේ හිතවලට ගොඩක් සතුටක්. එළියේ දරලිපක් එහෙම හදලා ඉතින් අපි දැන් කෑම වේල හදන්න පටන් ගත්තා. අපේ මේ කෑම වේල හැදෙන විදිහ ඔයාලත් පොඩ්ඩක් බලන්නකෝ. අපි මේකෙදි ගොඩක්ම පෝෂ්‍යදායී ආහාර තමයි එකතු කළේ. මොකද ඒ සත්තුන්ට එහෙම ගුණාත්මක ආහාර හම්බ වෙනවා අඩුයිනේ. පේනවනේ බැහැලම වැඩ. අපි ඉතින් ඉස්සෙල්ලාම අපේ අසල්වාසියෙක්ගේ ගෙදරක ඉන්න සත්තු දෙන්නට කෑම දීලා තමයි පටන් ගත්තේ. මීට කලින් ඉතින් අපේ ගෙදර ඉන්න එක්කෙනාටත් දුන්නා. ඒකේ වීඩියෝ එකක් නම් ගන්න බැරි වුණා. ඊට පස්සේ නම් ඉතින් අපි ගොඩක්ම දුන්නේ පාරේ ඉන්න, ඒ කියන්නේ අයිතිකාරයෝ නැති කට්ටියට තමයි. එයාලා ගොඩාක් බඩගිනි වෙලා හිටියේ. ඉතින් බත් එක දෙනකන්වත් සමහරුන්ට ඉවසීමක් නැහැ. අපි ඉතින් අලුත් අත්දැකීමක් ගන්න එක විල්බරයෙන් තමයි කෑම ටික ප්‍රවාහනය කළේ. මේ යාළුවා නම් හරි බයෙන් තමයි කෑම ටික කන්න උනත් ආවේ. එයා මිනිස්සුන්ට ටිකක් බය එක්කෙනෙක් වෙන්න ඇති. ඉතින් අපි යාටත් කෑම ටික දීලා පොඩ ඈතට වෙලා බලාගෙන හිටියා. මේ නම් ඉතින් ගෙදරක ඉන්න යාළුවෙක් තමයි. ඒ වුණාට අපි යන සද්ද ඇහිලා එයා එළියට ආවා. ඉතින් අපි එයාටත් කෑම ටිකක් දුන්නා. පේනවනේ රස කර කර කන විදිහ. චුට්ටක් ඉතින් මාත් උදව් කළා විල්බරව අරගෙන යන්න. මොකද ඉතින් එක්කෙනාටම අරගෙන යන්න අමාරුයිනේ. මේ යාළුවා නම් අහම්බෙන් දැකපු යාළුවෙක්. මෙයා අපි යන සද්ද ඇහිලා අපේ පස්සෙන්ම ගොඩක් දුර ඇවිදilla. අපි දන්නෙත් නැහැ. අහම්බෙන් සද්ද ඇහිලා හැරලා බලනකොට තමයි දැක්කේ අනේ පස්සෙන් දුවගෙන එනවනේ කියලා. ඊට පස්සේ ටක් ගාලා එතන කෑම ටිකක් දීලා ඉතින් අපි මේ චුට්ටක් වෙලා බලන් ඉඳලා ගියා. එයා නම් ඇත්තටම ගොඩාක් බඩගින්න හිටපු එක්කෙනෙක් වෙන්න ඇති. පව් ඉතින් මේ අසරණ සත්තු. බලන්නකො මේ කෑම ටික බෙදනකන්වත් දෙන්න බැරි තරම් මෙයාලට හරි බඩගින්නක් තියෙන්නේ. මෙයා නම් කොහෙද මන්ද කැලේක ඉඳලා දුවගෙන ආවේ හති දාගෙන අපි ගාවට. ඉතින් අපි යාට කන්න දුන්නා. එයා නම් ගොඩාක් බඩගිනි වෙලා හිටපු එක්කෙනෙක්. මෙයා තමයි අපේ දානෙන් වැඩිපුරම කපු කෙනා කිව්වොත් වැරදි නෑ. මොකද මෙයා අපි ගිහින් එනකොට මේ බත් ටික ඔක්කොම කාලා තිබිලා අපි ආයෙ ටිකක් දාලා ගියා. ඒකත් මේ වීඩියෝ එකේ තියෙනවා. මෙයා නම් ටිකක් චණ්ඩියෙක්. මොකද අර ඉස්සරහින් ඉන්න තව එක්කෙනෙක් ඉන්නවා. එයා ඇවිදින්න මෙයාගේ කෑම ටික කයි කියලාද මන් දන්නේ නැහැ. ටිකක් සැර දදා තමයි එයා හිටියේ.
අපි ටිකක් ඈතට යනකම් ඉඳලා හැමීට එයාගේ කෑම පටන් ගත්තා. මේ නම් ඇත්තටම බලු යාළුවෝ ගොඩාක් ඉන්න ගෙදරකට තමයි අපි මේ කෑම ටික දුන්නේ. මොකද ඒ ගෙදර ගොඩාක් ඉන්නවා බලු යාළුවෝ. ඉතින් මේ එයාලට අපි ඉතුරු වෙච්ච සේරම ටික දාලා දුන්නා. තව චුට්ටක් ඉතුරු කරගත්ත පාරේදී යනකොට එක්කෙනෙක් හරි හම්බුනොත් එහෙම එයාට දෙන්න ඕනේනේ කියලා. ඉතින් මෙයාලට කෑම ටික කනකම් ඉවසිල්ලක් නැහැ. පේනව නේද කෑම ටික ගෙනහිල්ලා තියනකන්වත් ඉන්න බෑ මෙයාලට තියෙන දාංගලේ. ඉතින් අර කෑම එක දෙනකම්ම මේ පස්සෙන් යනවා උඩ පැන ඉල්ලනවා. ඉතින් අපිට දැක්කහම ඇත්තටම හරි සතුටුයි. මේ ඉන්නේ යාළුවනේ අර මං කියපු එකන පේනවනේ අපි දාලා ගියපු කෑම ටික ඔක්කොම කාලා. දැන් තව දුන්නාමනේ ඒ ටිකත් කන. ඇත්තටම මෙයා තමයි අපේ හිත ගොඩාක්ම සතුටු කරේ. මොකද එයා ගොඩාක් බඩගින්න හිටපු එක්කෙනෙක්. ඇත්තටම ගොඩක් සතුටු හිතුණා. ඉතින් යාළුවනේ අපේ වීඩියෝ එකත් එක්ක රැඳී සිටියට ඔයාලට ගොඩක් ස්තුතියි. අපි තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.